මම අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ කළු දිය පොකුණ සම්බන්ධව. එහෙනම් විශ්මිත කළු දිය පොකුණට මාත් එක්ක ප්‍රවිෂ්ඨ වෙන්න. කළු දිය පරිශ්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ වාහල්කට. නැත්නම් දොරක් ගල් වලින් කරපු උළුවස්සක්. ඒ වගේම මේ අතර ගල් බැමි යොදලා මෙන්න මේ අතර මේ ගල් තට්ටුවක් යොදලා මේ හරිය පොඩි පුංචි කාමරයක් වගේ තමයි මුරුක්ටියක් ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ස්ථානයකින් තමයි කළු දිය පොකුණ පරිශ්‍රයට අපිට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන්නේ. ඔබ මෙතැන් සිට මේ දකින්නේ ලොවක් මවිත කරන හෙළයින්ගේ විශ්මිත නිර්මාණයක් වෙච්ච කළු දිය පොකුණ පරිශ්‍රය. ඔබ මේ දකින්නේ කළු දිය පොකුණ මැදේ පිහිටලා තිබෙන යම් කිසි නිර්මාණයක්. එහෙමත් නැත්නම් ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් අපි මේ පැත්ත ගැන බලලා ඊට පස්සේ මෙන්න මේ ස්ථානයේ තියෙන මේ ගොඩනැගිල්ලට යමු. මේ ස්ථානයේ තියෙන්නේ කළු දිය පොකුණ මැදේ. අර පළවෙනි වාහල් කඩ පහු කරගෙන ආවට පස්සේ අපිට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ මාර්ගයකට. මෙතන සෛලමේ පඩිපෙලක් තියෙනවා. ඉතින් මේ ගල් පඩිපෙල අපි පැන්නට පස්සේ ඊට පස්සේ ආයෙත් අපිට හම්බෙන්නේ අර වගේම ගල් උළුවසු දෙකක් සහිත තවත් ස්ථානයක්. ඉතින් එතනින් පස්සේ මම හිතන විදිහට මම දන්නේ මම නිවැරදිද කියලා යම් කිසි විදිහකින් මේ ස්ථානක් ගොඩනැගිලි විදියට තියෙන්නේ නැති. එහෙම නැත්නම් මේ ස්ථාන මේ විදියට ගල් උළුවහු දෙකක් මේ ස්ථානයේ කෙසේවත් අර එතනින් එහා පැත්තට අනිවාර්යයෙන්ම ගොඩනැගිල්ලක් විදියට තියෙන්නේ නැති. ඒ නිසා තමයි ඒ ස්ථානයේ උළුවහු සාදි කරන්න ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙක් මේ පිළිබඳව නිවැරදි තොරතුරක් දන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොකද මේක මේ වගේ කරුණු සම්බන්ධයෙන් ඔබේ දැනුමත් අත්‍යවශ්‍ය වෙනවා. මේක අනාගත පරපුරට මේ කරුණු සම්බන්ධයෙන් ගවේෂණය කරන කෙනෙකුට අපිට මේ කරුණු ටික අනාගතයට අරන් යනවා නම්. අර පීඨිකාවෙන් අර වාහකකඩින් එහෙම නැත්නම් ඒ ශෛලමය වාහකකඩින් අපි අභ්‍යන්තරයට ආවට පස්සේ මෙන්න මේ පීඨිකාවක් වගේ ස්ථානයක තමයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකොට මෙතන විශේෂත්වය තමයි මේ මුරගල් දෙක. මේ මුරගල් දෙක ඔබට පේනවා ඇති. මේ මුරගල් දෙක සාමාන්‍ය මුරගල් වගේ නෙමෙයි. මේ මුරගල් දෙකේ කිසිම සලකුණක් එහෙම නැත්නම් කිසිම කැටයමක් කරලා නැහැ. සාමාන්‍ය විදිහට මුරගල් දෙකක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. මෙතන සඳකඩ පහනකුත් නිර්මාණය කරලා නැහැ. ත්‍රිකෝණාශ්‍ර ගල් කැටයක් තමයි ගල් පඩියක් තමයි මෙතනත් තැන්පත් කරලා තියෙන්නේ. මේ තමයි කළු දිය පොකුණේ තියෙන ප්‍රධානම කටාරම. ඉතින් මේ කටාරම විශේෂයි. මේ කටාරම විශේෂ වෙන්නේ අපි සාමාන්‍යයෙන් දකින කටාරම් වගේ නෙමෙයි. මේ කටාරම ජනෙල් දෙකක් තියෙනවා. ඒ වගේම දොර උළුවස්සක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ පල්ලෙහාටත් ගල් අතුරලා මේ ගල් ගුහාව ඇතුලේ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක මේ හරිය මට මේක කියන්න තේරෙන්නේ මේ හරිය මාර්ම සීතලක් තියෙන්නේ. සීසලසක් තියෙන්නේ. විශේෂයෙන් මෙහා පැත්තේ කළු දිය පොකුණ ඒ වගේ මේ වහල නිර්මාණය කරලා තියෙන්නේ මේ කළු ගල් යොදාගෙන. ඉතින් ඔබට මම මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්නම්. ඉතින් මේ හැම එකක්ම හරි ලස්සනට මිනුම් කටයුතු කරලා මේ හැම එකක් තුලම මේ ලස්සන කැටයම් ටිකක් දාලා මම දන්නේ මේක මොන තාක්ෂණයක් පාවිච්චි කරලා හැදුවද කියලා කියන්නම් මට තේරෙන්නේ නැහැ. කියන්නේ විශේෂයෙන්ම මේ ගල් මේ විදියට
කැටයම් කිරීම සහ මේ වගේ එක කාමරයක් හදාගන්න කොච්චර කාලයක් යන්න ඇද්ද කියලා හිතා ගන්නත් බෑ. මම මේ ඉන්නේ අර මම කිව්ව කළුදිය පොකුණේ තියෙන කටාරම තුල. ඒකෝර කටාරම අභ්‍යන්තරය. ඉතින් මේ ස්ථානයේ මේ පැත්තට ඔබට පේනවා ඇති මේ ස්ථානයේ මේ තියෙන්නේ මේ ගල් යොදාගෙන ගල් බිත්තියක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ වහල මේ තියෙන්නේ මේ වහලට සම්පූර්ණයෙන්ම යොදාගෙන තියෙන්නේ තනි ක්‍රම කළුගල්. එතකොට මේ කළුගල් වල මේ වහලේ ලස්සන කැටයමක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ බිම පොළව ගත්තාම පොළොවට ගල් තට්ටුවක් ඉතින් ඒකත් හරි සියුම්ම නිර්මාණය කරලා පාදයට කිසිම අපහසුතාවයක් නොදෙන විදිහට තමයි මේ ස්ථානයේ මේ පොළොව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් උඩින් වහලටත් ගල් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම මේ පැත්තෙන් තියෙනවා කළුදිය පොකුණට මේ නිරාවරණය වෙන පැත්ත තමයි මේ විදිහට ගල් බිත්තියක් යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ විශාල ගල් කණු යොදලා තියෙනවා. මේ ගල් තට්ටුවක් මේ තියෙන්නේ. ඉතින් ලොකු බරක් තියෙන නිසා විශාල ගල් කණු මේකට යොදාගෙන තියෙනවා. එතකොට මේ පැත්ත මම ඔබට පෙන්නන්නම්. මේ පැත්තෙන් තියෙන්නේ පිහිටි ගලක්. මේ ගල තමයි ওই කටාරම විදිහට මේක තමයි කටාරම කොටලා ඒ කටාරමේ තමයි මේ ගොඩ කටාරම අභ්‍යන්තරේ තමයි මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක භික්ෂුන් වහන්සේලාගේ පහසුව සඳහා තමයි නිර්මාණය කළා කියලා සඳහන් වෙන්නේ. ඉතින් නිවැරදි තොරතුරක් ඔබ කවුරු හරි මේ සම්බන්ධයෙන් තවත් මම කියන කරුණු වලට අමතරව යම් කිසි තොරතුරක් දන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මොකද මේක අතිශය වැදගත් සමාජගත කරන එක. ඔබට මේ ස්ථානේ පේනවා ඇති. මම අර කිව්ව කටාරමට උඩින් තියෙන්නේ මෙන්න මේ ගොඩනැගිල්ල. ඉතින් මේ ගොඩනැගිල්ල මේ වගේ මේකත් සම්පූර්ණ ශෛලමය නිර්මාණයක්. ඉතින් මේ ගොඩනැගිල්ලේ මේ බිත්ති තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ බිත්ති අභ්‍යන්තරය මේ බිත්තියෙන් එහා පැත්තේ තියෙන්නේ තවත් කාමරයක්. ඉතින් මේක උඩ කොටස පීඨිකාවක් වගේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ පීඨිකාව වගේ කොටසට කළුදිය පොකුණ ඒ වගේ මේ මුළු ආරාම සංකීර්ණෙම සම්පූර්ණ හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් ස්ථානයක් විදිහට තමයි ඒ පීඨිකාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි අර මම කිව්ව කටාරම පිහිටලා තියෙන ගල උපයෝගී කරගෙන තමයි මේ දෙවෙනි තට්ටුවක් විදිහට මෙන්න මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ තට්ටු ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 400 වසරට ඈත යුගයකට කලින් කියලා තමයි මේ පුරාවිද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් අද මත පළ කරලා තියෙන්නේ. කළුදිය පොකුණ පරිශ්‍රයේ තියෙන දෙවෙනි ගොඩනැගිල්ල තමයි මේ ගොඩනැගිල්ල. ඉතින් මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ විශේෂයෙන්ම අර වගේ ශෛලමය නිර්මාණයක් නෙමෙයි මෙතන දකින්න තියෙන්නේ. ඉතින් මෙතන දකින්න තියෙන්නේ විශේෂයෙන්ම ගඩොල් උපයෝගී කරගෙන කරපු නිර්මාණයක් තමයි මෙතන දකින්න තියෙන්නේ. ඉතින් මේ ගඩොල් වලින් නිර්මාණය කරපු මේ ප්‍රදේශයක් නිකන් පීඨිකාවක් වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මම දැන් මේ ප්‍රවිෂ්ඨ වෙන්න යන්නේ කළුදිය පොකුණේ තියෙන ප්‍රධාන ගොඩනැගිල්ලට. ඔබට පේනවා ඇති මම මේ පිටිපස්සේ මේ තියෙන ශෛලමය පඩිපෙළ තියෙන්නේ මෙන්න මේ වගේ පිහිටි ගලක් මේ පිහිටි ගල මැදේ තමයි මේ මස්තකයේ තමයි මේ පිහිටි ගල මස්තකයේ තමයි මෙන්න මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ගොඩනැගිල්ලට ප්‍රවිෂ්ඨ වෙන්න මේ වගේ ශෛලමය පඩිපෙළක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ගොඩනැගිල්ලේ ආරක්ෂාවට තමයි මේ ගල් බැමි යොදලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මෙතන තමයි මේ කළුදිය පොකුණ කියන පරිශ්‍රයේ තියෙන උසම ස්ථානය. ඉතින් තව තැනක් තියෙනවා. එතනත් මම ඔබට පෙන්නන්නම්. මෙතන උඩ තියෙන්නේ යම්කිසි ගොඩනැගිල්ලක නෂ්ටාවශේෂ තමයි දැනට දැක ගන්නට ලැබෙන්නේ. මේ ස්ථානය ගත්තට පස්සේ මේ ස්ථානයේ ගොඩනැගිලි දෙකක් නිර්මාණය කරලා තිබුණා. ඉතින් එක ගොඩනැගිල්ලක් මේ හරියේ මේ මං ඉන්න තැනින් තවත් ගොඩනැගිල්ලට ප්‍රවිෂ්ඨ වෙන මාර්ගයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ගොඩනැගිලි දෙකේ පාදමත් අර කිව්වා වගේම කළු ගල් යොදාගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මම මේ පාදමේ වීඩියෝ එකකුත් ඔබට ගේන්නම්. අවසානයේ ඔබට කළුදිය පොකුණු පරිශ්‍රය මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින්
කළුදිය පොකුණ පරිශ්‍රය මේ විදිහට බලා ගන්න පුළුවන් කියන්නේ මෙතන ඉඳලම මේ පිහිටි මං හිතන්නේ පිහිටි පොකුණක් තමයි මේ විදිහට නිර්මාණය කරන්න නැත්තේ. ඉතින් මෙතන ඉඳලම ගල් බැමි යොදලා වටේටම ගල් බැමි හරි අපූර්වට යොදලා ඉතින් මේ පොකුණට පිවිසුම් මාර්ග හදලා විශ්මිත විදියට මේ පොකුණ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔබත් අනුරාධපුර ප්‍රදේශයේ සංචාරය කරනවා නම් මිහින්තලයට එන්න. ඉතින් එහෙමනම් කළුදිය පොකුණේ මට පෙන්වන්න පුළුවන් මේ ස්ථානේ පෙන්වන්න සුදුසුයි කියලා හිතන හැමතැනක් මම ඔබට පෙන්වනවා කියලා හිතනවා. ඉතින් අදට කළුදිය පොකුණ පරිශ්‍රයෙන් සහ මේ වීඩියෝෙන් ඔබෙන් සමුගන්න අවසරයි. අපි තවත් මේ වගේ වීඩියෝකින් අනාගතේ සම්බන්ධ වෙනතුරු ඔබට මම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, ඉල්ලා සිටිනවා මම මේ හදන කන්ටෙන්ට් වලට ඔබට යම්කිසි වටිනාකමක් දෙන්න පුළුවන්. ඒ වටිනාකම තමයි ඔබ මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ පිළිබඳව ඔබට දැනෙන අදහස ඔබේ වටිනා අදහස මට කමෙන්ට් කරන්න. ඉතින් ඒත් එක්කම ඉදිරි වීඩියෝ වල මම මේ වීඩියෝ කරද්දී එහෙම නැත්නම් මේ කන්ටෙන්ට් නිර්මාණය කරද්දී මගේ වෙන අතපසුවීම් යම් කිසි වැරදි තියෙනවා නම් ඒවත් පෙන්වලා දෙන්න. එතකොට ඉදිරි වීඩියෝ වල මම ඒ ටිකත් හදාගෙන ඔයගොල්ලෝ වෙනුවෙන් තවත් වැදගත් ලස්සන ඒ වගේම හරවත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්.